කුරුළු ලෝකයේ අපූර්වත්වය සොයන The Birds YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුළු ලෝකයේ ඉන්න අපූර්ව සත්වයක් වෙන සුදු මානාව එහෙම නැත්නම් white stork කියලා හඳුන්වන මෙන්න මේ කුරුල්ලා ගැන. මේ කුරුල්ලා ගැන කතා කරන්න හේතුව තමයි මේ කුරුල්ලා වටා ගෙතුණු අපූර්ව රසවත් කතා ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ සුදු මානාව කියන කුරුළු විශේෂය වෙන්නේ මේ ස්ටෝක් කියන මානාව පවුලට. මේ මානාව පවුලට අයත් වෙන කුරුළු විශේෂ ලෝකයේ වර්ග 20ක් ඉන්නවා. ඉතින් මෙන්න මේ සුදු මානාව කියන කුරුළු විශේෂය මධ්‍යම යුරෝපය මේ නිජබිම කරගෙන ජීවත් වෙන කුරුළු විශේෂයක්. විශේෂයෙන්ම ජර්මනිය, පෝලන්තය, යුක්‍රේනය, රුසියාව ඇතුළු යුරෝපීය මේ රටවල් පුරාම මේ පැතිරලා සිටින මෙයාලගේ ජනගහනය. ඉතින් මෙන්න මේ කුරුල්ලා මේ සීත ඍතු උදා වෙනවත් සමගම මේ යුරෝපා මහද්වීපයට මේගොල්ලන් මේ මැද පෙරදිග කලාපය හරහා අප්‍රිකානු මහද්වීපයටත් ඉන්දියානු මේ අර්ධද්වීපයටත් පැමිණීම සිදු කරනවා. නමුත් මේ කුරුල්ලා ශ්‍රී ලංකාවේදී මේ ඔහුගේ මේ සංචාරක පක්ෂයක් විදිහට ශ්‍රී ලංකාවේ වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ උඩවලව මේ වන උද්‍යානයේ එකේවල කියන ප්‍රදේශයේදී 2018 වර්ෂයේදී එක වතාවක් මේ එක කුරුල්ලෙක් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ කුරුළු විශේෂය හරිම සුවිශේෂී. ඒකට හේතුව තමයි මේ කුරුල්ලා වටා ගොඩනැගුණු මිනිසුන් විසින් ගොඩනැගුණු කතා සහ විශ්වාසයන් තියෙනවා. ඒ වගේම මේ කුරුල්ලා පදනම් කරගෙන අතීතයේදී නොයෙකුත් දාර්ශනිකයන් මේ කුරුල්ලන් මයිග්‍රේෂන් කරන්නේ කොහොමද කියලා යම්කිසි අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අදහස්. ඒ කියන්නේ මයිග්‍රේෂන් සම්බන්ධව අතීතයේ සිටපු ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයන් ඉදිරිපත් කරපු අදහස් මොනවද? සහ ඇත්තටම වුන් මයිග්‍රේෂන් කරන්නේ කොහොමද? අතීතයේදී ගැන ලොකු අදහසක් තිබිලා නැහැ. ඒ මේ අතීතයේ ජීවත් වුණ මේ විද්‍යාඥයින් සහ ඒ කුරුල්ලන් පිළිබඳ උනන්දුව දක්වන පිළිසෙට. නමුත් වර්තමානයේ වෙන විට අපි දන්නවා කුරුල්ලන් සීත ඍතු උදා වෙන සමගම ඒ අධික සීතලින් බැරීමට සහ මේ ආහාර සොයාගෙන සහ සමහරුන් තම මේ ප්‍රජනන කාර්ය සඳහාත් යම්කිසි ලෝකීය අනිත් ප්‍රදේශවලට සංචාරය කරනවා. නමුත් අතීතයේදී තිබිලා තියෙන ඊට වඩා ටිකක් වෙනස්, ඒ වගේම ටිකක් රසවත් විශ්වාසයන් කීපයක්. ඒ තමයි මේ ඇරිස්ටෝටල් කියලා දාර්ශනිකයා සහ පරිසරවේදියා ඔහු ඉදිරිපත් කරලා තියෙනවා අදහස් තුනක්. ඒ කාලේ ඒවා ඉතාමත්ම ප්‍රසිද්ධ අදහස් විදියට පිළිගැරගෙන තියෙනවා. එකක් තමයි මේ ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ කුරුල්ලන් මේ ඒ කියන්නේ සීත ඍතු උදා වෙනවා සමගම ට්‍රාන්ස්ෆෝම් වෙනවා තවත් කුරුළු විශේෂයක් විදිහට. ඒ කියන්නේ අපි හිතමු මේ කවුඩෙක් නම් ඒ කවුඩා මේ සීත ඍතු උදා වෙනවා සමගම වෙනත් කුරුළු විශේෂයක් විදිහට මේ ට්‍රාන්ස්ෆෝම් වෙන ඔහුගේ ස්වරූපය වෙනස් කර ගන්නවා අර සීතලට ඔරොත්තු දෙන කුරුළු විශේෂයක් විදිහට. ඒක තමයි ප්‍රමුඛම මේ මතය විදිහට ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම පසු කාලයක හඳුනාගෙන තියෙනවා මේ එකම කුරුල්ලා විදිහට වගේ මේ පාට දෙකකින් ස්වරූප දෙකකින් හිටියත් මේ ඉන්න කුරුළු විශේෂ දෙකක් කියන එක යුරෝපා ජාතීන් ඒ කාල ඊට පසු කාලිනව ඒක තේරුම් ගන්න තියෙනවා. එතකොට ඒක මේ පිළිගත හැකි මතයක් විදිහට තව දුරටත් වළංගු වෙන්නේ නැහැ. දෙවන මතයේ විදිහට ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ මේ සීත ඍතු උදා වෙනවා සමගම මේ කුරුල්ලන් යුරෝපයේ ඒ බිම්වල තන බිම්වල සහ වගුරු බිම් ආශ්‍රිත පරිසර පද්ධතීන් වල දැක ගන්නට නොහැකි වෙනවා. එතකොට මේගොල්ලන් හිතලා තියෙන්නේ මේ කුරුළු විශේෂ අර දීර්ඝ නිද්‍රාවකට, ඒ කියන්නේ ලොකු නිින්දකට මේ යනවා නිකන් අර ගුහා ඇතුලේ හරි එහෙම නැත්නම් සමහරු මේ ශාක විදිහට වෙනස් වෙනවා. සමහරු ලොකු මේ වතුර යට ජලජ පරිසර පද්ධතීන් යට දීර්ඝ නිද්‍රාවකට යනවා කියන එක තමයි දෙවන මතයේ විදිහට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඒකත් පිළිගත හැකි මතයක් විදිහට ලෝකය මේ විශ්වාස කරන්නේ නැහැ. පසු කාලිනව ඒ සමකාලිනව තමයි ඒකත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඊට පස්සේ ඉදිරිපත් කරපු මතය තමයි ඒක ටිකක් වර්තමානයට ගැලපෙනවා. නමුත් ප්‍රායෝගිකව විය නොහැකි දෙයක්. ඒ තමයි මේ කුරුල්ලන් සීත ඍතු උදා වෙනවා සමගම කුරුල්ලන් මේ හඳට මේ පියාසර කිරීම සිදු කරනවා. එතකොට ඔවුන් මේ සීත කාලේදී හඳේ ඉඳලා නැවත මේ පෘථිවියට එනවා. ඉතින් ඒක ඒ කාලේ ටිකක් විශාල මේ ආందోලනයකට තුඩු දුන්න හේතුවක් විදිහට මේ ඉදිරිපත් කිරීමක් විදිහට පිළි අරගෙන තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව සිදු වෙන්න බෑ. නමුත් ඒකේ යම්කිසි අර මේ දැන් ඇත්තටම කුරුල්ලා මයිග්‍රේෂන් කරන්නේ කොහොමද කියන එක ගැන
යම් කිසි පොඩි ගැළපීමක් තියෙනවා. මොකද ඔවුන් ඇත්තටම ඒ යම් කිසි ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට මේ සංක්‍රමණය වීම තමයි මේ පර්යටනය කිරීම තමයි සිදු කරන්නේ. ඉතින් ඇත්තටම ඔය මතයන් තුන තමයි ඇරිස්ටෝටල් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඔය තුනම දැන් බලංගු වෙන්නේ නැහැ. ඉතින් කොහොමද මේගොල්ලන් මේ ඇත්තටම මේ කුරුල්ලන් මේ තවත් මහද්වීපයක සිට මේ කිලෝමීටර් 2500ක් විතර දුර ගෙවාගෙන තවත් මහද්වීපයක නෙමෙයි සීත ඍතුව සඳහා සීත ඍතුව කාලයේදී පියාසර කරන්නේ. ඇත්තට මේක කරන්නේ කොහොමද? ඔවුන් මේ පාර හොයාගන්නේ කොහොමද? මෙච්චර දුරක් යන්න මොවුන් භාවිත කරන්නේ මොකද්ද? මොවුන්ට ලොකු දරා ගැනීමක් ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ගැටලුවට විසඳුමක් විදිහට ඇත්තට මේක විසඳුමක් විදිහට නේ පරීක්ෂණයක් සිදු කරලා හොයාගත්තු දෙයක් නෙමෙයි මේක අහම්බයක්. ඒ තමයි මේ 1822 දී මේ ජර්මනියේ සිටපු මේ කුරුල්ලන් දඩයක් කරන දඩයක්කරුවෙක් මේ ඒ යුරෝපීය මේ ජර්මන් වහසේ පියාසර කරන මේ සුදුමානාව කියන මේ සුදුමානාවන්ගේ කුරුළු රංචුවකට වෙඩි තැබීම සිදු කරලා තියෙනවා. ඉතින් ආ වෙඩි තියලා මේ බිම දාපේක කුරුල්ලෙක් අහුල ගන්න යද්දී ආ දැකලා තියෙනවා. ඇත්තටම මේ කුරුල්ලට එයාට කලිනුත් කවුරු හරි මේ වෙඩි තියලා තියෙනවා. ඇත්තටම එයා ඒක බලද්දී දැකලා තියෙන්නේ මෙයාගේ මේ සුදුමානාවගේ පපුව මේ බෙල්ල හරහා ගියපු ඊතලයක් තියෙනවා. එයා ඒක මේ එයාගේ මේ ඇඟේ තියාගෙන මෙයා මේ මෙච්චර දුරක් පියාසර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඊතලයේ කොහෙන්ද මේ කුරුල්ලට විදලා තියෙන මේ ඊතලය මේ කොහෙන්ද මොන දඩයක්කරුවෙක්ද ලෝකේ මොන ප්‍රදේශයක ජීවත් වෙන මේ දඩයක්කරුවන් පිරිසක් විසින්ද මේක මේ ඊතලයේ විදලා තියෙන්නේ කියලා හොයාගෙන යද්දී ඒ සමකාලීනව හිටපු මේ පරිසරවේදියෙක් මේ ගැන මේ ගවේෂණය කරද්දී මේ හඳුනගෙන තියෙනවා මේ ඊතලය නිර්මාණය කරන්නේ අප්‍රිකා මහද්වීපයේ සිටින යම්කිසි ගෝත්‍රික මේ කණ්ඩායමක් විසින්. ඉතින් ඒ අප්‍රිකාවේදී විදපු ඊතලය ශරීරයේ රඳවාගෙන ඒ වේදනාවක් පිටින් මේ කුරුල්ලා කිලෝමීටර් 2500ක් විතර දුර ගෙවාගෙන අප්‍රිකා මහද්වීපේ ඉඳන් ජර්මනියට ඇවිත් තියෙනවා. එතකොට මේගොල්ලන්ට හොඳ මේ ෆිසිකල් ප්‍රූෆ් එකක් තියෙනවා. ඒ තමයි මේ කුරුල්ලා ඇත්තටම මේ හඳට යන බවත් මේ ශාක බවට හරි ගස් කොළන් බවට හරි පත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ජලය හරි මේ පස් බවට පත් වෙලා මේ දීර්ඝ නිද්‍රාවකට යන්නේත් නැහැ. මේ කුරුල්ලන් මේ ප්‍රදේශය අත්හැරලා ලෝකයේ වෙනත් ප්‍රදේශයකට සංචාරය කිරීම සිදු කරනවා මේ ශීත කාලය අවසන් වෙන තෙක් කියන එක මේගොල්ලන්ට හොඳ සාක්ෂියක් විදිහට මේ හම්බෙලා තියෙනවා. ඉතින් ඕක ඔස්සේ පරීක්ෂණ කරගෙන යද්දි තමයි ඒගොල්ලන් අර කුරුල්ලන්ගේ මේ කකුල් වලට ටැග් වගේ දාලා මේ ওই ගොඩක් වෙලාට මානවවම තමයි මේ පරීක්ෂණ වලට ගොඩක් මේ ඒගොල්ලන් මේ අරගෙන තියෙන්නේ මානව විශේෂ වලට මේ කකුල් වලට ටැග් දාලා මේගොල්ලන් මේ නොයෙකුත් පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඉතින් ඒ පරීක්ෂණ හරහා මේගොල්ලන් හඳුනාගෙන තියෙනවා මේ ඇත්තට මේ කුරුල්ලන් පර්යටනය සඳහා පර්යටනය සිදු කරනවා මේ වෙනත් භූමි ප්‍රදේශ වලට කියන එක. ඉතින් මෙන්න මේ මානව විශේෂ ඇත්තටම දැන් අපි දැන් දන්නවා මොවුන් යුරෝපා මහද්වීපයේ සිට අප්‍රිකාවටත් ඉන්දියානු අර්ධද්වීපයේ ඉස්සරහත් ආසියාවේ වෙනත් චීනය සහ ඒ වගේ පැතිවලටත් පර්යටන සිදු කරනවා කියලා. ඒකට ඇත්තටම මෙච්චර දුරක් මේගොල්ලන් එන්නේ කොහොමද? සහ මෙයාලා පාර හොයාගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට ගොඩනැගුණු මේ ගැටලු දෙක. ඉතින් මේකට විසඳුමක් විදියට මේගොල්ලන් නොයෙකුත් පරීක්ෂණ සිදු කරද්දී තේරුම් අරගෙන තියෙනවා මේ කුරුල්ලන් හැම වෙලාවෙම භාවිතා කරනවා මේ භූ පිහිටියෙන්. ඒ කියන්නේ සාගර, කඳු, ඒ වගේම මිනිසුන් විසින් නිර්මාණය කරපු ගොඩනැගිලි කුරුණු වගේ දේවල් මේගොල්ලන් අර මේගොල්ලන්ගේ මැප් එකක් විදියට මේගොල්ලන් මතකයේ රඳවාගෙන තියෙනවා. හරි දිශාවට තමයි ගමන් කරන්න කියන එක හරියටම මේ පැහැදිලි කරගන්න මේගොල්ලන් මේ වගේ දේවල් මතක තියාගන්නවා. ඒ වගේම කුරුල්ලන් මේ පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍රය. ඒ කියන්නේ මේ දකුණේ සවුත් එකේ සිට නෝත් පෝල් එකට ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයත් උපයෝගී කරගන්නවා මේ උතුරේ ඉඳන් මේ ලෝකයේ දකුණු දිශාවට පියාසර කිරීම සඳහා. ඉතින් ওই දෙක තමයි පිළිගත හැකි සහ ප්‍රමුඛම මේ මතයන් දෙක වෙන්නේ කුරුල්ලන් කොහොමද මේ පර්යටනය පක්ෂීන් මේ දිශාව හොයාගන්න කියන එක ගැන. ඒ වගේම සමහරු කියනවා මේ තාරකාවල පිහිටීමත් ඒගොල්ලන් මේ මතකේ තියාගෙන ඉන්නවා තාරු රටාවල පිහිටීම ඒ ඔස්සේ එනවා කියලා. නමුත් අර භූ ලක්ෂණ සහ මේ ගොඩනැගිලි සහ ඒ වගේ දේවල් මතකේ තියා ගැනීම සහ මේ චුම්බක ක්ෂේත්‍ර ඔස්සේ තමයි මේ කුරුල්ලන් සෑම වෙලාවෙම නිවැරදි දිශානතිය හොයාගන්නේ.
ඇත්තට මේ කුරුල්ලා හැම වෙලාවෙම මේ ගමන් කරන එකම රූට් එක, එකම ගමන් මාර්ගයක. බොහෝ විට මේ අපි අද කතා කරන සුදු මානාව කියන කුරුල්ලත් මේ මධ්‍යම යුරෝපයේ, ජර්මනිය, පෝලන්තය වගේ, යුක්‍රේන වගේ රටවල් වලින් මේ මැද පෙරදිග කලාපය හරහා අප්‍රිකා මහද්වීපයටත් මේ ඒ වගේම ඉන්දියානු අර්ධද්වීපයේ මේ ඔය තෘණ භූමි සහ ජලජ ආශ්‍රිත පරිසර පද්ධතීන් වලට එනවා. ඉතින් මේගොල්ලන්ගේ ආහාරය වෙන ගොඩක් වෙලාවට කෘමි සතුන් සහ කුඩා බෙල්ලන්, පොඩි මැඩියන් විශේෂ. ඉතින් මේ පරීක්ෂකයන් මේ පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා මෙන්න මේ විදිහට මේ මහද්වීප දෙකක් අතර මේ සිදු කරන සංචාරයේදී මේ ටිකක් අත්දැකීම් තියෙන මේ කුරුල්ලන්, ඒ කියන්නේ වැඩුණු කුරුල්ලන් මේ ඔවුන්ගේ සර්වයිවල් රේට් එක වැඩි. ඒ කියන්නේ ඔවුන් ගමන අතරතුරදී යොදන ශක්තිය ඉතාමත්ම අඩුයි. ඒ වගේම ඔවුන්ගේ මේ සර්වයිවල් රේට් එකත් ඉතාමත්ම වැඩි. ඒ වගේම ඊට සාපේක්ෂව ගත්තොත් මේ තරුණ පළවෙනි හෝ දෙවන මේ සංචාරය දෙන කුරුල්ලන් වැය කරන ශක්තිය, ඒ කියන්නේ මේ තටු සැලීම සිදු කරන වාර ගන්න ඉතාමත්ම වැඩි. ඒ වගේම ඔවුන්ගේ සර්වයිවල් රේට් එක, ඔවුන්ව මේ ගමන අතරතුරදී ඔවුන්ගේ ජීවිතයට සිදුවිය හැකි හානි ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඉතින් ඒකට හේතුව තමයි මේ අත්දැකීම් නැති කුරුල්ලන් සෑම විටම මේ පියාපස් සැලීම සිදු කරලා ඔවුන්ගේ ශරීරයේ තියෙන ශක්තිය වැය කරලා ඔවුන් මේ ගමන අතරතුරදී විඩාවටපත් වෙලා මිය යාම සිදු වෙනවා. නමුත් මේ වැඩුණු පක්ෂීන් සාමාන්‍යයෙන් මේ තටු සැලීම ඉතාමත්ම අඩුවෙන් සිදු කරලා මේ ඔවුන් ගමන සාර්ථකව මේ සංචාරය නිමා කරනවා. ඒ ඇත්තටම මේකට මේගොල්ලන් පාවිච්චි කරන්නේ මේ ගොඩාක් මේ මානා විශේෂ, ඒ වගේම ගොඩාක් මේ පර්යටන කරන පක්ෂීන්. ඒ තමයි දැන් මේගොල්ලන් කිසිම වෙලාවක මේ ජලජ මේ දැන් මේවා ට්‍රැක් කරලා තියෙන GPS හරහා මේ එතකොට මේගොල්ලන් හැම වෙලාවෙම මේ වගේ රූට් එක වැඩලා තියෙන්නේ ගොඩබිම් ප්‍රදේශ හරහා. ඉතින් මේ ජලජ පරිසර පද්ධතියෙන් මුහුදු මාර්ග මේගොල්ලන් තරණය කරන්නේ. ඉතින් මෙන්න මේක මත පදනම් වෙලා මේගොල්ලන් නිගමනයක් කරලා තියෙනවා මේ කුරුළු විශේෂ මේ පෘථිවියට සූර්යාලෝකය වැටෙනවා සමගම පෘථිවියේ භූතටිය රත් වීම සමගම ඒ ආසන්නයේ තියෙන වායු ධාරාවන් ප්‍රසාරණයට ලක් වෙලා ඝනත්වය අඩු වීම සමගම ඉහළට මේ එසවෙනවා. මෙන්න මේ ඉහළට එසවෙන වායු ධාරාවන් නිසා ඉහළට යම්කිසි බලයක් හට ගන්නවා. මෙන්න මේ බලයට කියනවා තර්මල් ලිෆ්ට් එක කියලා. මේක ඔය වර්තමානයේ පැරාග්ලයිඩින් කරන ක්‍රීඩකයින්, ඒ වගේම මේ සැහැල්ලු ගුවන් යානා යම්කිසි ඉහළකට ළඟා වීම සඳහා මෙන්න මේ තර්මල් ලිෆ්ට් එක උපයෝගී කරගන්නවා. ඒ විදිහට මෙන්න මේ කුරුල්ලනුත් මේක භාවිත කරනවා. ඇත්තටම මේ පැහැදිලි අහසක් තියෙන දවසක මේ ඒ වගේම හොඳට මේ ඉර එළිය වැටලා තියෙන දවසක ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් ඔය කොකුන් විශේෂ කොක්කු මේ අහසේ තටු සලන්නේ නැත්නම් කියන්නේ පියාපත් විහිදගෙන පියාපත් ගැසීමකින් තොරව අහසේ රවුමට කැරගෙනවා. ඒ කැරකෙනවත් එක්කම ටික වෙලා බලාගන්න හිටියොත් අපිට මේ නිරීක්ෂණය කරන්න පුළුවන් මේගොල්ලෝ ක්‍රමයෙන් ඉහළට එසවෙනවා. මෙන්න මේ කරන්නේ මේ තර්මල් ලිෆ්ට් එක, මේ ඉහළට එසවෙන බලය උපයෝගී කරගෙන යම්කිසි ඉහළකට ඒගොල්ලන් ළඟා වෙලා ඒගොල්ලන්ට යන්න ඕන දිශාවට අර වායු ධාරාව මත ලිස්සා යනවා. ඉතින් ආයේ යම්කිසි දුරකට ආවට පස්සේ එතනත් ආයේ ඒ වගේම ඉහළට කැරකිලා ආයේ මේ ලිස්සා යනවා. ඉහළකට එසවෙලා ලිස්සා යනවා. ඉතින් මෙන්න මේ තර්මල් ලිෆ්ට් සහ මේ වායු ධාරාව මත ලිස්සා යාමට කියනවා මේ තර්මල් ස්ටෝරින් කියලා. මෙන්න මේ ක්‍රමවේදය හරහා තමයි මේ ගොඩාක් පර්යටන කරන පක්ෂීන් ඉතාමත්ම විශාල දුරක් අඩු ශක්තියක් වැය කරලා මේ එන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමවේද දෙක හරහා තමයි මේගොල්ලෝ. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරේ මේ සුදු මානාව හා බැඳුණු විවිධ අදහස් තා විශ්වාසයන්, ඒ වගේම වර්තමානයේ වන විට ඒවා විද්‍යාව තාක්ෂණය උපයෝගී කරගෙන මොන විදිහටද මේ වෙනස් වෙලා තියෙන්නේ කියන කාරණය ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක රසවත් වෙන්නේ නැති. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.